ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. Welcome to Kala Official. ඉතින් අද කතා කරන්නේ මේ වෙනකොට මේ social media ඇතුලේ මේ වෙද්දී ගොඩක් viral වෙලා ගියපු කොල්ලෙක්ගේ ඇස් වලින් වැටිච්ච කඳුළු හින්දා මුළු ලෝකයක් මුළු ලංකාවක් කම්පා වෙච්ච සිදුවීමක් ගැන මේකේ අපි දැකලා නැති පැත්ත මම ඇත්තටම ඒ සංසිද්ධිය ගැන විතරක් නෙමෙයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ ඇති නැති පරතරය සමහර විට මම මේ කතා කරන මමත් මේ දේ අහන ඔබත් සමහර වෙලාවට තමන්ගේ පොඩි කාලේ හරි තමන්ගේ ජීවිතයේ යම් තැනකදී මේ අත්දැකීම් අමහිරි අත්දැකීම් කටුක අත්දැකීම් වලට මුහුණ දීලා ඇති වෙන්න පුළුවන්. මුහුණ දීලා තියෙන්න පුළුවන්. අපි හැමෝම ජීවිතේ යම් තැන්වලදී පල්ලෙහාට මැරිච්ච මිනිස්සු. ඒතකොට සමහර විට මේක බලන ඔයා කියයි ඒක යාළගේ ජීවිතේ යාළ ගොඩ එන්න දැනගන්න ඕනේ. හැබැයි ඒක නිවැරදිම ගැළපෙනම පිළිතුර නෙමෙයි මේ ප්‍රශ්නෙට. ඒතර මොකක්ද මේ ප්‍රශ්නේ? සමාජ පන්තියෙන් අපි කොටස් 3කට කැඩුවොත් ඇති නැති පරතරය මත. හොඳේ? ඇති නැති පරතරය මත අපි කැඩුවොත් නිර්ධන පන්තිය, මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය කියලා අපි කොටස් වලට වෙන් කරමුකෝ. එතකොට කොයි වෙලේකවත් මෙහෙම පන්තීන් 3කට වෙන් කරන්නයි කියලා කිසිම ආගමක සඳහන් වෙන්නේ නැහැ. බෞද්ධරයක් බෞද්ධ ආගමිකයෝ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගමිකයෝ වෙන්න පුළුවන්, මුස්ලිම් ආගමිකයෝ වෙන්න පුළුවන්. මේ සෑම සියලු ආගමක් ඇතුළෙම කතා කරන්නේ හැම කෙනාම ඉපදීමෙන් කිසිම වෙලාවක තමන්ගේ ඇති නැති පරතරය මත තරාතිරම මත වෙන් වෙන්නේ නැහැ. බෞද්ධ ආගමිකයෝ විදියට කිසිම වෙලාවක කෙනෙක්ව උත්පත්තියෙන් එයාගේ තත්වය කුලය තීරණය කරන්න බෑ. එතකොට අද වර්තමානයේ සමහර වෙලාවට බොහෝ වෙලාවට නිර්ධන පන්තියයි හැගෙන්නා වූ පුද්ගලයන් ඊටාම අනේක විද පීඩාවන්ට පත් වෙනවා අපි දන්නවා. මොකක්ද මේ හැම දෙයකටම හේතුව? පොඩ්ඩක් හිතලා බලන්න. අපි මහා ලොකු සල්ලිකාර මිනිස්සු නොවෙන්න පුළුවන්. සමහරවිට මේක බලන ඔයා ලොකු සල්ලිකාරයෙක්, ලොකු බලයක් තියෙන කෙනෙක්, ලොකු ගේක ජීවත් වෙන සැප පහසු මන්දිරයක ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ඔයාට ඕන තරම් බලයක්, ලොකු බලයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේ සමාජය තුල ඉන්නවා එදා වේල හම්බ කරන් අමාරුවෙන් කන. එදා වේල හම්බ කරගෙන අමාරුවෙන් තමන් උපයන සොච්චම් මුදල අරගෙන තමන්ගේ පොඩි එකාට ආස කරන සෙල්ලම් බඩුවක් අරගෙන යන තාත්තලා, කුලී වැඩ කරන අම්මලා, අපි නොදන්නවා වුණාට අපි නොදකින්න පැතිකඩ කියලා ජීවත් වෙනවා. ඒතර මේකද මේ ඇති නැති පරතරය? අපි හැමෝම හිතනවා මේක තමයි සමාජ පන්තිය. සමාජ විෂමතාවයක් තියෙන්න ඕනේ. අපි කොයි වෙලේකවත් දකින්නේ නැහැ, බහුතරයක් මේ දේ දකින්නේ නැහැ. නගරේ පිරිසිදු කරන මිනිස්සු ඉන්නවා. අපි දකින්නේ යාළගේ ඩියුටිය කරනවා. හැබැයි අපි කොයි වෙලේකවත් හිතුවද ඒ මිනිස්සයා ඒක කරේ නැත්නම් අපි කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? අදටත් කුණු ලොරියක් ගාවින් යනකොට මේක බලන ඔයාගේ නහය වහගන්න නැද්ද? එතකොට ඔයා කොයි වෙලේකවත් හිතුවද ඒකේ වැඩ කරන මිනිස්සයා ඒක කොච්චරනම් ඒ මිනිස්සයාට කොච්චරනම් අපිරියාවක් දැනෙනවද?
හැබැයි මොකද්ද එයා ඒක කරන්න හේතුව? මොකද්ද ඒක? කෙනෙකුට නැහැ. ඒක වෙන්නේ සරලම උත්තරේ නේ. සමාජයෙන් ගොඩක් වෙලාවට මේ මිනිස්සු දිහා බලන කෝණය ඉගෙනගෙන නැහැ. ඌට ඒක තමයි හරියන්නේ. ඒකද හරි උත්තරේ. මම කොයි වෙලේකවත් මෙතනදී කියන්නේ නැහැ. ඒක යාළගේ ලැබීම. මම එහෙම කියන්නේ නැහැ. මොකද තම තමන්ගේ ලැබීම තම තමන්ගේ ක්‍රියාවන් මතයි තීරණය වෙන්නේ. තමන් උත්සාහවන්ත වුණොත් තමන් යම් දෙයක් උපයනවා. හැබැයි අපිට මානුෂීය පැත්තෙන් මිනිස්සු දිහා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අද ඔයා සමහර වෙලාවට රුපියල් 50ක් 100ක් රුපියල් 200ක් 300ක් වා නාස්තිකටම ඇති. එතකොට ඔයා ගාවට මිනිස්සෙක් එනවනම් කෑමට කීයක් හරි ඉල්ලගෙන අපි මහා ලොකු බලපුලුවන්කාරකමින් පර්ස් එකේ සල්ලි ටික දාගෙන පර්ස් එක සාක්කුවේ දාගෙන ඒ මිනිස්සරේ අහිංසක මිනිස්සයරත් ගස්සගෙන අපි යනවා. හැබැයි කොයි වෙලේකවත් ඔයා හිතුවද ඒ රුපියල් 50න් 100න් ඒ මිනිස්සයා එක වේලක් තමන්ගේ බඩකට පුරවගනී කියලා? බහුතරයක් සමාජයේ පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ ආකල්පය උඩ. සමහර විට මේ සමාජයේ හැදිලා තියෙන විදියත් එක්ක වංචාව බොරුව ඒ නිසා සමහරක් වෙලාවට අහිංසක මිනිස්සු පීඩාවටපත් වෙනවා. අලුත් අවුරුද්ද ලබන වෙලාවේ පුළුවන් නම් අහිංසක මිනිස්සෙට උදව් උපකාරයක් කරන්න. මොකද මේ අලුත් අවුරුද්ද අපි හැමෝම එකට විදින්න ඕනේ. ඇඳුමක් නැති කෙනෙක්ට ඇඳුමක් අරන් දෙන්න. ඒකෙන් ඔයාට ලැබෙන තෘප්තිය ඔයා වෙනුවෙන් ඇඳුමක් අරගෙන ඒක ලස්සනට ඇඳගෙන ගිහිල්ලා ලස්සනට ෆොටෝ ගහලා බලනවට වඩා ඒකෙන් ඔයාට ගොඩාක් ලොකු තෘප්තියක් ලැබෙනවා. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම සතුටින් ඉන්න ඕනේ. හැබැයි සල්ලි කියන දේ ඒ සතුට මැද්දට එනවා. අද රතිඤ්ඤ ගෙවල් වල දානකොට චූටි ළමයි නිලාපුරු පත්තු කරනකොට පොඩි ළමයි බඹර චක්කර පත්තු කරනකොට තවත් සමහරක් ළමයි ඉන්නවා බත් ටිකක් කන්න තමන්ගේ බඩට බත් ටිකක් කන්න නැතුව අඬන කොච්චර ළමයි නම් මේ ලෝකේ ඉන්නවද? ලංකාවේ කොච්චර ඉන්නවද? වෙලාවකට ඒ දේවල් හිතනකොට ඔයාලා ඒක වෙනම ලෝකයකට යනවා වගේ වලට දැනෙනවා. ඒ නිසා අලුත් අවුරුද්දේ පුළුවන් නම් තමන්ට පුළුවන් විදියට හැම කෙනෙක්ම උදව් උපකාරයක් කරන්න. ඒකෙන් ඔයාට ලැබෙන තෘප්තිය ඔයාට හැම වෙලේම ඒ තෘප්තිය ඔයා පොරක් කියන තැනකට ගෙනල්ලා දෙයි. මිනිස්සෙක් කියන තැනකට ඔයාව ගෙනල්ලා දෙයි. එහෙනම් ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකේය සියලුම වැසියන්ට මේක බලන ඔයාට මේ හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ වලින් නැවත හම්